පාඩමේදී කතා කරා දර්ශකවල පළවෙනි නීතිය ගුණ කිරීමට අදාළව. අපි අද කතා කරන්නේ දර්ශක සහිත බෙදීමක් තිබ්බොත් මොකද්ද භාවිතා කරන්න වෙන නීතිය කියලා. එහෙමනම් අපි අපේ පාඩමට යමු. දෙවෙනි නීතිය බෙදීමට අදාළ 3/5 සාමාන්‍ය විදිහට යොදාගත්තොත් අපිට පුළුවන් මුලින්ම 3/5 විහිදුවා ලියා ගන්න. 3යි 3යි 2යි 3යි 4යි බෙදන්න ඕනේ 3/3 විහිදුවා ලියා ගන්න. දැන් ලවයේ සහ හරයේ ප්‍රකාශන බෙදමු. 3 3න් බෙදුවා 1යි 3 3න් බෙදුවා 1යි. මෙතන 3ට 1යි මෙතන 3ට 1යි. 3 ඒවා 1යි 3 ඒවා 1යි. ලවයේ එනවා 3 දෙවෙනි බලය හරේ එන්නේ 1. හරයට 1 ලියන්න ඕනේ. දැන් බැලුවාම මෙන්න මේ 5 මෙතන 3 5න් 3ක් අඩු වුණාම තමයි 2. බෙදීමට අදාළ නීති අපි සංකේත වලින් ලියුවොත් a වල n වෙනි බලය බෙදනවා නම් a වල m වෙනි බලයෙන් a වල මෙන්න මේ දෙක අඩු කරන්න. මේ භාජකේ නම් භාජ්‍යයෙන් භාජකය අඩු කරන්න. මේ දෙක මාරු කරලා බෑ. බෙදන්න තියෙන එක උඩ තියෙන එකෙන් යට තියෙන එක අඩු කරන්න. අපි මේ නීතිය භාවිතා කරලා ගැටලු කීපයක් හදලා බලමු. 2/7 බෙදන්න ඕනේ 2/5. පාදයේ සමානයි. එහෙමනම් මේ 7න් අඩු කරනවා 5. 7න් 5ක් අඩු කරන්න 2/2යි. a/6 බෙදීම අපිට මෙහෙම වගේම මෙහෙමත් ලියන්න. a/6 දැන් බෙදද්දි මේකෙන් මේක අඩු කරනවා. 6න් අඩු කරනවා 3. a 6න් 3. x 3 වෙනි බලය ගුණ කිරීම x 5 වෙනි බලය බෙදීම x 6 වෙනි බලය. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත නීතියත් යොදා ගන්න වෙනවා. අපි x ගමු පාදයට. මේකයි ගුණ කරන හින්දා එකතු කරන්න ඕනේ. බෙදෙන නිසා අපි මේ 6 අඩු කරා. 3යි 5යි 8යි 8න් 6 2/4 ගුණ කිරීම 3/6 3/2 ගුණ කිරීම 2. අපිට මේ දෙක ගුණ කරන්න බෑ. පාද සමානයි. මේ දෙකත් බෑ. එහෙනම් අපි පාද සමානව බෙදමු. දැන් අපිට බෙදන්න පුළුවන් මෙන්න මේක මේකත් එක්ක. එකම පාද. මේ දෙක වෙනම බෙදන්න පුළුවන්. එතකොට මෙතෙන්ට යොදන්න පුළුවන් මේ 4 වෙනි බලයෙන් අඩු කරන්න ලියලා නැති දර්ශක එක. 3 මේක 6යි මේක 2. 4න් එකක් 3යි 6න් දෙකක් 4. තව එකක් බලන්න. a බල 6 ගුණ කිරීම a බල 4 a බල 2 ගුණ කිරීම a බල 3. මේකේ වගේ පාද අසමාන නැහැ. අපිට පුළුවන් ලවයේ වෙනම සුළු කරගෙන හරයේ වෙනම සුළු කරගෙන සුළු කරන්න. නැත්තම් එකවර සුළු කරන්නත් පුළුවන්. හරි. මම හරයේ වෙනම සුළු කර ගන්නම් ලවයේ වෙනම සුළු කරමු. a 6යි 4යි එකතු කරපුවාම 10යි. එකවර මම නම් උත්තරේ ලිව්වා. a
2යි 3යි එකතු කරා 5යි. බෙදීමේදී 10න් 5ක් අඩු කරනවා 5. අපි තුන්වෙනි නීතිය ඊගා වීඩියෝකේදී කතා කරමු. එහෙනම් my channel එක subscribe කරලා තියාගන්න. අපි ඊළඟ නීතියත් තරම් ඔයාලා හැමෙන්න මම ඉක්මනින් එනවා. එහෙමනම් එතෙක් ඔබට සුබ දවසක්.